ගොවියෙක් ඔහුගේ කරුණාවන්ත බිරිඳ සහ පවුලේ එකම දියණිය ජීවත් වූහ. දිනක් ඔවුන් ඇයව ඊළඟ ගමේ මිනිසෙකුට විවාහ කර දුන්නා. ඉක්මනින්ම හැම මෝඩ බෑන ලෙස හඳුන්වන මිනිසෙක්. යුවල සැමියාගේ ගමට ආපසු ඇවිද යන විට මෝඩ බෑනා තම මනාලියව ඔහුගේ දක්ෂ අදහස් වලින් විශ්මයට පත් කිරීමට උත්සාහ කළේය. නමුත් සෑම අදහසකින්ම පෙන්නුම් කළේ ඔහු කොතරම් ස්වල්පයක් දැන සිටියාද යන්නයි. ඔවුන් නිවසට පැමිණි විට ඔහුගේ මව ඔහුට ලිඳෙන් වතුර ගෙන එන ලැස ඉල්ලා සිටියයි. නමුත් මෝඩ බෑනා සිටුවේ භාජනය ලින්දට පයින් ගසා එය ඉක්මනින් පුරවා ගැනීමෙන් කාලය ඉතිරි කරගත හැකි බවයි. ඊළඟ දවසේ ඔහුට කිව්වා එළදෙනව තනකෝලකව අරංගෙන්න කියලා. නමුත් ඔහු තමන්ගේ ඉන්න වටේ කම්බය බැඳගත්තා. ඒ නිසා සතා නැතිවෙන්නේ නැහැ. එළදෙන පැනලා ගියාම ඔහුත් එහෙම කළා. අන්තිමේදී ගම්වැසියන් ඔහුගේ මෝඩ විකට ක්‍රියා නැරඹීමට එක්රැස් විය. ඔහු පවා තමාටම සිනාසෙන්නට පටන් ගත්තේ. එතැන් සිට ඔහු ක්‍රියා කිරීමට පෙර සිතීමට ඉගෙන ගත්තය. නමුත් සෑම විට සාර්ථක නොවිය. ඉකින් මෝඩ බෑනා වඩාත් ප්‍රඥාවන්ත මිනිසෙකු බව, මෝඩම වැරදි පවා උත්තුම්ම පාඩම් ඉගැන්විය හැකි බව ඔප්පු කරමි. හැමෝටම ආදර්ශයක් දෙමි.